අද අපි බලමු සංඥා භාෂාවට අනුව ඉංග්‍රීසි හොඩියේ භාවිතයෙන් පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා. මම අද මේ සඳහා යොදා ගන්න ලබන්නේ සිරස වොයිස් ටීම් තරඟයේ අවසාන තරඟයට තේරීපත් වුණ තරඟකරුවන් 8 දෙනාගේ සහ එම තරඟකරුවන් අයත් වන කෝච්ලා 4 දෙනාගේ නම්. ඉස්සෙල්ලාම අපි බලමු සනුක වික්‍රමසිංහ, හේතර බණ්ඩාර, හෂේන් දුලංජ කියනාගේ නම් සංඥා භාෂාවට අනුව ඉදිරිපත් කරන විදිය. සනුක වික්‍රමසිංහ. සනුක වික්‍රමසිංහ. ඊට පස්සේ අපි බලමු හේසර බණ්ඩාර. හේසර. බණ්ඩාර. ඊට පස්සේ අපි බලමු හෂේන් දුලංජන. හෂේන්. දුලංජන. ඊට පස්සේ අපි බලමු කෝච් දුමාල්ගේ කණ්ඩායමේ ආදිත්‍ය වැලිවත්ත, ඉරන්දි හේෂාන් සහ එම කෝච්ගේ නම සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන විදිය. දුමාල් වර්ණකුල සූරිය. වර්ණකුල සූරිය. ඊට පස්සේ අපි බලමු ආදිත්‍ය වැලිවත්ත. ආදිත්‍ය. වැලිවත්ත. ඊට පස්සේ අපි බලමු එරන්දි හේෂානි. එරන්දි. හේෂානි. ඊට පස්සේ අපි බලමු කෝච් අශාන්තිගේ ටීම් එකට අයත් වන තරඟකරුවන් දෙදෙනා සහ කෝච් අශාන්තිගේ නම සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන විදිය. අශාන්ති. ඩී අල්විස්. ඊට පස්සේ අපි බලමු මාදුවී වෛද්‍යලිංගම්. මාදුවී. වෛද්‍යලිංගම්. ඊට පස්සේ අපි බලමු ෂෙනිල් ක්ලින්සන්. ෂෙනිල්. ක්ලින්සන්. ඊට පස්සේ අපි බලමු කෝච් රයිනි සහ කෝච් රයිනිගේ කණ්ඩායමට තේරීපත් වුණ තරඟකරුවන් දෙදෙනාගෙන ඉදිරිපත් කරන විදිය. රයිනි චාරුකා ගුණතිලක. රයිනි. චාරුකා. ගුණතිලක. ඊට පස්සේ අපි බලමු අමේලියා විජේසූරිය. විජේසූරිය. ඊට පස්සේ අපි බලමු ඉෂිතා ප්‍රේම්නාත්. ඉෂිතා. ප්‍රේම්නාත්.
මේ වීඩියෝ එක නරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. සමහර විට මේ වීඩියෝ එක පාදක වෙන පාඩම් මාලාවක නැති කෙනෙක් ඉන්නවා නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ උඩ කාඩ් එකෙන් දාලා තියන්න ඉංග්‍රීසි හොඩිය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා මම කලින් කරපු වීඩියෝ මාලාවේ ලින්ක් එක. ඒ වීඩියෝ ටික බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොයි විදිහටද මේ ඉංග්‍රීසි හෝඩිය අකුරු සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ පිළිබඳව දැනගන්න මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. තවත් මේ වගේම සංඥා භාෂාව පිළිබඳ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.